මන් එදා තනියම ගෙදර හිටියේ. අම්මයි අප්පච්චි අත්තම්මලා දිහා උදේම පිටත් උනේ. අත්තම්මා අසිනීපෙන් හිටපු නිසා. මටත් එහෙ යන්න අම්මා ඇවිටිලි කළත් ඉදලා නිවාඩුවක් හම්බුන දවසෙත් ගමන් ගිහින් ඒ කාලේ නාස්ති කරගන්න මට ඕන උනේ නෑ. ඒකෙන් කියන්නේ නැහැ මං අත්තම්මට ආදරේ නෑ කියලා. කොහොම හරි මං නිවාඩු පාඩුවේ ටීවී එක දාගෙන බලන්න ගත්තා. එතකොට මට හංසියක් කියලා කතා කරන හඬක් ඇහුණා. ඒ අපේ අල්ලපු ගෙදර මල්ලි. "ඕ එන්න. දොර ලොක් කරලා නැහැ." බාගෙට අඩවල් කරලා තිබුණ දොර අරගෙන මල්ලි ඇතුළට ආවා. මං හිතුවේ තමුසෙත් යන්නේද කියලා. කොල්ල තමන්ගේ ගෙදර වගේ සෝපාවට වැටිලා මට කිව්වා. "මුගේ වැඩේ අපේ ගෙදර එන එක තමයි." "බෑ හලෝ. නිවාඩු දවසෙත් ගමන් ගහන්න." ගිය සතියේත් නිවාඩු දවස් දෙකේ පුංචල දිහා ගියා. තමුසෙට හිතක් පපුවක් නෑ ඕයි. අත්තම්මා අසනීපෙන්න ඉන්නේ. එහෙම ලොකු අසනීපයක් නැහැ. අපේ අම්මා අත්තම්මට හචින්මක් ගියත් දුවන් යනවනි. මොකද්ද බම් මේ දාලා තියෙන්නේ? කිසි ගතියක් නෑනේ. මල්ලි රිමෝට් එක අරන් ටීවී එකේ channel මාරු කරන්න ගත්තා. "එකක් තියෙනවකෝ බලන්න." "මේකේ මොනා බලන්නද ඕයි?" "ෂිට්. මගේ ලැප් එකේ තියෙනවා සුපිරි ෆිල්ම් ටිකක්." "තාමුසේ බලන්නේ වැඩිහිටියන්ට පමණයි ඒවනේ." "එහෙම තමා කොල්ලෝ වුණාම." "තාමුසේ පැහිලා ඉන්නේ හොඳටම." කොල්ලා hina වෙලා අමුතු විදිහට මන් දිහා බැලුවා. "පැහිලා තියෙන්නේ ඔක්කොම." "පේනවා." "මේ ලැප් එක ගේන්නද? සුපිරි ෆිල්ම් එකක් තියෙනවා බලමු." කොල්ලා එහෙම කිව්වට මොකද? මගෙන් උත්තරයක් එන්න කලින්ම ඌ යන්න ගියා. මට මතකයි මූ ලැප් එකේ වල් ෆිල්ම් එකක් බල ඉද්දි උන්ගේ අම්මට අහුවෙලා බැන්න බැනිල්ල. අපේ අම්මා එක්ක ඇන්ටි කියද්දී මටත් ඇහුනේ. මොනවා වුණත් පව් කොල්ලා. කොල්ල උනම් ඕවා බලනවනේ. මේ කෙල්ලෙක් වෙච්ච මාත් බලද්දි ඒකේ වැරද්දක් නැහැ. ටීවී එක වහනවකෝ. කතාවට යන්න කලින් ඔයා තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අපේ channel එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. "තාමුසේ මට මොකද්ද පෙන්වන්න හදන ෆිල්ම් එක?" "හින්දි එකක්. මාත් බැලුවේ නෑ තව. යාළුවෙක් එව්වේ." මං ටීවී එක ඔෆ් කළාම ස්ටූල් එකේ ලැප් එක තිබ්බ මල්ලි ෆිල්ම් එක ප්ලේ කළා. ඊළඟට එයා සෝපාවේ මට එහා පැත්තේ නිදගත්තා. අපි දෙන්න සද්ද නැතුවම ෆිල්ම් එක බලන්න ගත්තා. ඒක රොමැන්ටික් එකක්. ස්ටෝරිය නම් මරු. මට ටිකක් බලද්දි ආස හිතුණා. ඒ වෙද්දි හොඳට පායලා තිබ්බ අහසත් කළු කරලා වහින්න අරන් තිබ්බේ. මං සෝපාවේ ඉඳගෙන හිටියට මොකද දැන් නම් යන්තට පැනලා නිදා ගන්න තරම් වොමනාවක් මට ආවා. මං කල්පනා ලෝකේ ඉද්දි එකපාරටම ෆිල්ම් එකේ අසප්‍රදර්ශනයක් පෙන්වන්න ගත්තා. ඒකෙන් මගේ නැතිවෙච්ච අවධානේ ආයෙම ෆිල්ම් එකට යොමු වුණා. ඒකේ දර්ශනයෙන් දර්ශනයට මගෙත් හැඟීම් වෙනස් වෙන්න ගත්තා. ඒක බලද්දි මට කොහෙදෝ නැති ලැජ්ජාවකුත් ඇවිල්ලා. මං හීන්සරේ මල්ලිගේ පැත්ත බලද්දි මෙච්චර වෙලා ලැප් එක දිහා බලන් ඉඳපු එයාත් මන් දිහා බැලුවා. මට ඉක්මනටම ආයේ ස්ක්‍රීන් එක දිහා බැලුණා. මට හරිම අපහසුතාවක් දැනුණා. මල්ලිව මම මොනතරම් සමීපව ඇසුරු කළත් එයාත් පිටපිරිමියෙක්. එහෙම වෙද්දි එයා එක්ක මේ වගේ දර්ශනයක් බලන්ද මං කොහෙත්ම සූදානම් වෙලා හිටියේ නැහැ. ඒත් එක්කම ලොකු අකුණක් පිපිරුවේ මාව උඩ යද්දි. "වහිනවා හොඳටම. මේක දැන් බලන්න බෑ." මල්ලි එහෙම කියලා ෆිල්ම් එක නැවැත්තුවා. මට එතකොටයි හිතට සහනයක් දැනුනේ. අම්මලා එන එකක් නැති වෙයිනේ එහෙම වැස්සොත්. මං තනියම හින්දා කීයට හරි එයි. මොකද කරන්නේ? එතකන් තමුසි තනියම දාලා ගෙදර යන්නත් බෑ. "අනේ මේ ඇයි යන්න දෙන්නම්?" මල්ලි නැගිටලා ලැප් එක අතට ගද්දි මං කලබල වුණා. "පිස්සුදෝයි විහිළුවක් කළේ. වැස්ස පායනකන් ඉඳලා යනවකෝ." "හරි ඉන්නම්. මොනවද මට දෙන්නේ?" පගාව ගන්න ලෑස්ති වුණාද?" "එහෙම නැතෝ බෑනි සුදු." "මොනවාද තමුසට ඕනි?" "තමුසෙව." මගේ ඇස් පුදුමෙන් මල්ලි දිහාවට යද්දි ඌ හැක ගාලා hina වුණා. "අපෝ මගේ බල්ලටවත් උඹ එපා."
මල්ලි එහෙම කිව්වම මොකක්දෝ හේතුවකට මගේ හිත රිදුනා. මල්ලි තව මොනාද මන්දා කිව්වත් ඒ කිසි දෙයක් මගේ ඔළුවට ගියේ නෑ. මං යනවා නැප් එකට දාන්න. මට කම්මැලි. මං සෝෆාවෙන් නැගිටිද්දි මල්ලි අමුතුවට මන් දිහා බැලුවා. එයා බලන්නේ නැති එකපාරට මට ආව නිදිමත මොකද්ද කියලා. තමුසෙ නිදාගත්තම මට පාළුයිනේ ඔයේ. යන්න දුන්නෙත් නෑ. එහෙනම් එනවා තමුසෙත්. මං කිව්වම ඌ පුදුමෙන් බලා ඉන්නව දැකලා මට තනියම හිනා. මං මගේ කාමරයට ගිහින් ඇඳේ ඇලවුණා. මං හිතුවේ අර මෝඩයා පැනගෙන එයි කියලා වුණත් එයා ආවේ නෑ. මං ඇස් පියාගත්ත නිදිමතක් නොතිබුණත්. ටිකකින් කාමරේ දොරේ හැඩල් එක කරකවිලා දොර ඇරෙන සද්ද ඇහුනම මගේ පපුව වේගින් ගැහෙන්න ගත්තා. ටිකකින් ඇඳේ එහා පැත්ත බර වෙනව දැනෙද්දි මං තදින් ඇස් පියාගත්තා. තමුස ඇත්තරම නිදිද? මං එයාට පිටුපාලා හිටියත් දැන් මල්ලිගේ ඇස් බැල්ම මට යොමු වෙලා කියලා මට දැනුණා. තමුස කියන්න එපා. එතකොට මල්ලි hina වුණා. මටත් යන්තමට hina ගියා. එයා ටිකක් මගේ ළඟට ලං වෙනවා දැනුණා. එහෙනම් මොකද්ද කියන්න ඕනි කියලා එයා රහසින් වගේ ඇහුවා. වැස්ස වුණත් මට ඒ සිහින් හඬ හොඳට ඇහුණා. අක්කා බබා කියන්නද? ඊළඟට එයා රහසින් කියලා මට තවත් ලං වෙද්දි මට යන්තමට එයාගේ උණුසුම දැනෙන්න ගත්තා. මල්ලි එක්ක සමීප මිත්‍රකමක් තිබුණත් මේ තරම් අපි සමීප වෙලාම නැහැ. ඒ හින්දාද මන්දා මගේ හිත ගැහෙන්න අරන්. මගෙන් පිළිතුරක් නොවිච්ච තැන එයා කිව්වා. මං එස් පියාගෙනම එයාගේ පැත්තට හැරුණා. මට එයාව නොපෙනුනත් එයාගේ උණුසුම් හුස්ම මගේ මුවේ බිඳෙන හැටි මට හොඳටම දැනුණා. ඊළඟට මං ගෑස් උනේ එයාගේ රළු ඇඟිල්ලක් මගේ ඇහි බැමේ රටාවට ගෙන යද්දි. ඊළඟට ඒ ඇඟිල්ල මගේ නහය දිගේ තොල් වලටත් එතනින් නිකටටත් ඇවිල්ලා නතර වුණා. ලස්සනයි. එයා හෙමින් කියද්දි මගේ ඇස් ඇරුනේ විදුලි වේගෙන්. මගේ හදවත එළියට පනින්න තරම් වේගෙන් ගැහෙන්න ආරං. මල්ලිගේ ඇස් යොමු වෙලා තිබුණේ මගේ දෙතොලට. නොදැනීම මගේ යටිතොල දිවෙන් තෙත් වෙද්දි එයාගේ ඇස් මගේ ඇස් හොයාගෙන ආවා. තොල් පෙති සිඹින්න ආසයි. ඇත්තට තුරුලටගෙන ඔබ පෙරසේ. එයා තාලෙට කියද්දි මට hina ගියා. ඊළඟට මන් එයාට තවත් ලං වෙලා එයාගේ පපුවට ඔළුව හේතු කළා. ඊළඟට අපි අතරේ වචන හොමාරුවක් උනේ නෑ. ඒත් එයාගේ ෂර්ට් එකේ විවර වුණ පළුවෙන් ඇතුළට ගිය මගේ අතක ඇඟිලි එයාගේ පපුවේ රටාම වන්න ගත්තා. මල්ලි මගේ ඉස්මුදුන සිම්බ නිසා මං එයාගේ පපුවෙන් ඈත් වෙලා එයාගේ මූණ දිහා බැලුවා. ඊළඟට එයාගේ තොල් මගේ තොල් මැත්තේ රැඳුනේ සොදුරු හෝරාවකට ආරාධනා කරමින්. ඒ තමයි මම්මගේ ජීවිතේ පළවෙනි වතාවට පිරිමියෙක්ගේ උණුසුමක් වින්ද පළවෙනි වතාව. අම්මලා ආපහු වෙද්දි වැස්ස පායලා තිබ්බා. ඒ වගේම මගේ ජීවිතෙත් ලොකු වෙනසක් වෙලා තිබ්බා. ඒත් පුදුමයි. අම්මලට ඒක තේරුණේවත් දැනුනේවත් නෑ. මල්ලි එක්ක ගෙවුණු ඒ දවසෙන් පස්සේ මල්ලි අපේ ගෙදර යන්නේන එක තවත් වැඩි වුණා. එයා ආවම අපි දෙන්න එක එක දේවල් කතා කළා. අම්මලා නැති වෙලාවක් බල්ලා මට ලං වෙන එයා මාව ඉම්බේ මගේ හදවත පළරිරි දවසේ වගේම වේගවත් කරලා. මං ඒ දවස්වල හිටියේ ගොඩාක් සතුටින්. ඒත් අම්මලගේ ඇස් වහලා අපිට එකට ඉන්න ලැබුණ නෑ එදායින් පස්සේ. මගේ හිතේ ඒ ගැන කනගාටුවකුත් නැවත ඒ සුවේ විඳින්න ආශාවකුත් මිශ්‍ර හැඟීමකින් මං හැම වෙලාවකම පෙළුණා. දවසක් පෝය දවසක මං මල්ලිලගේ ගෙදර ගියේ එයාලත් එක්ක පන්සල් යන්න. ඒත් මල්ලිලගේ අම්මලා කලින් ගිහින් තිබුණේ මල්ලි මං එනකන් නතර වුණ හින්දා. මට ලෑස්ති වෙන්න පරක්කු වුණානි. මාව දැක්කම මාව එයා තුරුලට ගද්දි එයාට මං කිව්වේ hina වෙවි. අපිට මෙහෙම සමීප මොහොතවල් ගෙවන්න වෙන්නේ කලාතුරකින් නිසා මල්ලි ඒ වෙලාවල් වල මාව අතෑරියේ නැහැ. කොහොම හරි පන්සල් යන්න ආව මට පන්සල් නම් යන්න උනේ නෑ. අන්තිමේ මං නතර උනේ එයාගේ පපුවේ උණුසුම විඳලා. සුවඳ. එයා මගේ ඉස්මුදුනේ ඉඹලා කීවම මං hina වුණා. මං හිටියේ එයාගේ පපුවට තුරුල් වෙලා. චූටි පුතා. එකපාරටම කේන්තිකාර කටහඬක් ඇහෙද්දි මාත් මල්ලිත් ගැස්සිලා ගියා.
ඒ තමයි එයාගේ අම්මා මන් දිහා පිළිකුලෙන් බැලපු පළවෙනි වතාව. ඊට පස්සේ හරි ඉක්මනට දේවල් වෙලා අපේ ඉරණම විසඳුණා. ඒ මාව තනි කරලා මල්ලි විදේශගත වීමෙන්. එයාලගේ පවුලත් අපේ පවුලත් එකිනෙකට තරහකාරී වුණා. ඒ සිද්ධිය වෙලා දැන් සති 3ක් විතර වෙන්න ආවා. මට තේරෙන්නේ දැන් මං සතුටු විය යුතුද දුක් විය යුතුද කියලා. ඒත් මේක තවත් කුණාටුවක් නෙවෙයිද? මං කල්පනා කළේ පොසිටිව් වෙලා තියෙන මගේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක දිහා බලා